guys, ඉතින් ඔයගොල්ලන්ට කොහොමද? ඔන්න ඉතින් මම පළවෙනි පාට අරන් එන්න හිතුවා night study vlog එකක්. ඉතින් guys දැන් වෙලාව රෑ 11ට විතර ඇති. ඉතින් හෙට උදේ පාන්දර 5:05 විතර නිකන් පාඩම් කරන්න තමයි guys මං හිතන් ඉන්නේ. ඉතින් මට මේක කරන්න පුළුවන් වේද බැරි වේද මට අතරමඟදී නිින්ද යයිද නිදිමත හැදෙයිද මට හරියට වැඩේ කරගන්න බැරි වේද ඉතින් ඔයාලා මොකද හිතන්නේ ගැන එහෙනම් අනිවාර්යයෙන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා ඕගොල්ලන්ට හිතුන දේ එහෙනම් අපි වීඩියෝ එකට හරි guys ඉතින් මම මුලින්ම අද night study එකේදී මම study කරන්නේ මොන subject ද ඒ මොනවද කරන්න කියන එක to do list එකේ ලියාගත්තා. ඉතින් ඔයගොල්ලෝ කොහොමද දන්නවනේ මම මේ දවස් ටිකේ study කරගෙන science ඒ නිසා ඉතින් මේ science සම්බන්ධම වීඩියෝ එකක් තමයි. ඉතින් මම ලියාගත්ත දේවල් දෙකක් කරන්න පේපර් එකක් සහ ප්‍රශ්න වලට උත්තර ලියන්න තිබ්බ ඒ ටික තමයි ඉතින් මම අද රෑ කරන්න කියලා හිතාගත්තේ. බලමු කරන්න පුළුවන් වේද කියලා. ඉතින් දැන් මම එදා අර සයන්ස් ප්‍රශ්න වලට උත්තර ලියවන භාගයේ සෙකන්ඩ් ටර්ම් එකේ මම ඊටු ටිකට උත්තර ලියලා ඒකත් දවල් ඉවර කරා. ඉතින් අන්න ඒක රිවිෂන් එකක් විදිහට මුලින්ම සයන්ස් සෙකන්ඩ් ටර්ම් පේපර් එකක් තමයි මම කරන්න ගත්තේ. ඒක කොහොමද guys part 1 එකෙත් මම උත්තර ලියලා තිබ්බේ නෑ සෙකන්ඩ් ටර්ම් පේපර් ගොඩක්ම ඉතුරු වෙලා තිබ්බා කියලා මම කිව්වනේ. ඉතින් අන්න ඒක තමයි තෝරගත්තේ. එතකොට මට ෆුල් පේපර් එකම ලියන්න පුළුවන් නිසා. ඉතින් යාළුවනේ මම ඉක්මනට මේක උත්තර ටික ලියන්න පටන් ගත්තා. පළවෙනි පාර්ට් එකට වඩා හැබැයි දෙවෙනි පාර්ට් එක guys මේ පේපර් එකේ ලේසි. සාමාන්‍යයෙන් ඉතින් ෆස්ට් පාර්ට් එක ලේසි වෙනවනේ මට guys මේ පේපර් එකේ සෙකන්ඩ් පාර්ට් එක ගොඩක් ලේසි වුණා. බලමු ඉතින් ලකුණු වලට ඉතින් ෆස්ට් පාර්ට් එකේද ලකුණු වැඩි සාමාන්‍යයෙන් සෙකන්ඩ් පාර්ට් එකේද කියලා. ඉතින් මම ආන්සර් ෂීට් එක අරගෙන පේපර් එක චෙක් කරන්න ගත්තා හරි වැරදි. මම හිතුව වගේ මං කියවන එක් කොටස ටිකක් අමාරු නිසා මට එක් කොටස ලකුණු අඩුයි. දෙක කොටස නම් හොඳට ලකුණු තිබ්බා. මං කියවනේ කොහොමද දෙක කොටස මේක ලේසි වගේ කියලා. ඒ නිසා ඉතින් හොඳට ලකුණු තිබ්බා දෙක කොටස. ටෝටල් ගයිස් මට මතක හිටිනකොට 84ක් තිබ්බා ටෝටල්. මේ ගන්න හොඳයි. හරි. ඉතින් මං ඊට පස්සේ කරේ පොත් ටික අස් කරලා මම ඩිනර් කරගත්තා ගයිස්. මම ඩිනර් කරගද්දි වෙලාව රෑ 1ට විතර ඇති. ඉතින් මේ වෙලාවට ඩිනර් අරගත්තගේ එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඉතින් අපිටත් බලන්න පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ගයිස් එළිය හොඳටම වහිනවා මාර සීතලයි. ඉතින් දැන් මම බත් එකත් බෙදන් ගොඩක් වෙලා ඒ නිසා ඒක සීතල වෙලා. ඉතින් මගේ රෑට නයිට් ස්ටඩි කරලා මෙහෙම කන එක්ස්පීරියන්ස් ඔයගොල්ලන්ටත් තියෙනවද? එහෙනම් ඉතින් කලින් කිව්ව අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙන යාළුවොටත් බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරි guys. ඉතින් කාලය ඉවරුණා. කාලය ඉවරුණා විනාඩි 20ක් විතර ගියා. ඊට පස්සේ චුට්ටක් රිලැක්ස් වෙන්න TikTok දෙක තුනක් එහෙම බලලා ඉතින් මං ආය ආවා මගේ ස්ටඩි වැඩවලට. ඉතින් guys අපි කර හිටියේ පේපර් එකනේ. ඒක කරලා ඉවර කරානේ මං. ඉතින් දැන් අපිට තියෙන තර්ඩ් ටර්ම් එක. ෆස්ට් ටර්ම් එකයි සෙකන්ඩ් ටර්ම් එකේ මම රිවිෂන්ස් ඔන්න මේ වෙද්දි කරලා ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන තර්ඩ් ටර්ම් පටන් ගන්නනේ. ඉතින් මම අර ගේම පේපර් එකක් හදලා තියෙන්නේ කියන්නේ හැම පාඩමක්ම කවර් වෙන විදිහේ ප්‍රශ්න වලින් තිබ්බ පේපර් එක මම හදලා තියෙන්නේ තර්ඩ් ටර්ම් එකට. ඉතින් මම ඒකේ පළවෙනි පාඩම් දෙක කියන්නේ 14 15 පාඩම් දෙකට උත්තර ලියන්න තමයි guys මුලින්ම හැදුවේ. ඉතින් මම 14 15 පාඩම් හදද්දී තර්ඩ් ටර්ම් එකේ පේපර් එක හදද්දී මම හැම පාඩමෙම වගේ තිබ්බ ක්‍රියාකාරකම් හැම එකම වගේ ආයෙ ලියන්න දාලා තිබ්බා. ඉතින් guys ඒක වැඩක් වෙන්නේ නැහැ ක්‍රියාකාරකමේ තියෙන දේ කොහොමවත් මතකයි. මොකද අපි ඉස්කෝලේ ක්‍රියාකාරකමේ කරන නිසා. ඉතින් මම ඒ හැම ප්‍රශ්නයකටම ක්‍රියාකාරකමේ අංගය කියන්නේ 14 1 14 2 මේජර් ක්‍රියාකාරකම කියලා ලිව්වා. ඒ නිසා ඉතින් මේක සම්පූර්ණ ලියලා ඉවර වෙද්දී ගොඩක් තැන්වල හිස්තැන් තිබ්බා. ඒ පැත්තෙන් ගණන් ගන්න එපා ඕගොල්ලෝ. දැන් හිතන්න යාළුවා අච්චුවේ දැන් 10 වෙනි පාඩම දෙන ක්‍රියාකාරකම් 15කේ ක්‍රියාකාරකම් 15ම ලියනකොට පැයක් දෙයක් යනවනේ guys. ඒ නිසා ඉතින් මම ඒක නොකර ප්‍රශ්න වලට උත්තර ලියන්න ගත්තා. හරි. ඉතින් guys මම ප්‍රශ්න වලට උත්තර ලියන එක 3 මාර්ට් විතර නවත්තලා ඉතින් මං හිතුවා පොඩි බ්‍රේක් එකක් කරගන්න ඕන කියලා මට බොන්න කිරි එකක් හදාගත්තා.
හොඳට වහිනවා ගයිස් එළිය. ඒ නිසා ඉතින් රොස්න අපිට තේ එකක් හරි කිරි එකක් හරි තිබ්බනම් චුට්ටක් ෆ්‍රෙෂ් වෙන්න පුළුවන් නේ. ඒ නිසා ඉතින් මම රිෆ්‍රෙෂ් වෙන්න කියලා හිතාගෙන කිරි එකක් හදාගත්තා. ඒකත් බීලා ඉතින් අපි ආයෙමු අපේ වැඩේ කරන්න. හරි. අපි ඉතින් අපේ වැඩේ කරලා ඉවරයි. ඔය තියෙන ගයිස් මං කිව්වා වගේම ගොඩක් තැන් ෆෙයර් ක්‍රියාකාරකම්. ඕලේ යන ගියොත් තවත් වෙලා යනවනේ. ඒ නිසා ඉතින් මං එනක ලිව්වේ නෑ. හරි ගයිස් ඉතින් කොහොම හරි මේකට උත්තර ලියලා ඉවර වෙද්දී පාන්දර 5ට ඒ කියන්නේ උදේ 5ට විතර වුණා වෙලාව. ඉතින් මං ආයෙ නිදාගන්න ගියේ නෑ. මොකද මං රෑ නිදාගෙන තමයි ස්ටඩි බ්ලොග් එක රෙඩි වුණේ. එහෙනම් ගයිස් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනට මං ඕගොල්ලන්ට හම්බෙන්න එනවා. එතෙන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි. Yeah.